සමග මේ දුකාන් යන විනිසුරුවන් තමයි අද දින මෙම තරගයේ විනිශ්චය කරනු ලබන්නේ. අද දින අපගේ ආරාධනය දෙකක් අද මූණට මූණ සටන දියත් කිරීමේ වාරයයි දැන් එළව තිබෙන්නේ. ප්‍රවීණ කණ්ඩායම් දෙකක් විශේෂයෙන්ම සාරවත්න බස්නාහිර පළාතේ ඉතාමත් දීප්තිමත් ඉතිහාසයක් ඇති කණ්ඩායම් දෙකක් තමයි සෝඩස් සහ කොළඹ FC කණ්ඩායම. ඉතාමත් විශේෂ තරගයක් වනවට කිසිම සැකයක් නැහැ. කණ්ඩායම් දෙකේම ජාතික මට්ටමේ නියෝජනය කරන ක්‍රීඩකයන් රාශියක් මෙම ක්‍රීඩා කණ්ඩායම් දෙකම නියෝජනය කරන බැවින් ඉතාමත් තියුණු එකාට එක පරයමින් තරග කිරීමේ විලාසයක් අනිවාර්යයෙන්ම මෙම තරගය තුළ දැක ගැනීමේ හැකියාව ඔබ සියලු දෙනාටම හිමි වෙනවා. ඒ නිසා ප්‍රථම අවසන් පූර්ව තරගයේදී ජාවාදේ කණ්ඩායම පරදවා හමීනියන්ස් කණ්ඩායම ගෝල පහට බිඳුවක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුසුම් ලබා තිබෙනවා. මෙම තරගය දෙවන අවසන් පූර්ව තරගයයි. ඒ වගේම අපගේ ප්‍රධාන සංවිධායකතුමා මිස්ලර් කැතිතුමා මාට බෞසා සිටියා කණ්ඩායම් දෙකම අපරාජිත මෙම තරගාවලිය පුරාම සංග කරමින් කිසිම තරගයක් පරාජයට පත් නොවි සෑම තරගයකම ජයග්‍රහණය කරමින් තමයි අද දින මෙම දෙපිළම තරග වදින්නේ. ඒ නිසා කණ්ඩායම් දෙකම අපරාජිත කණ්ඩායම හැටියට තමයි අද දින මෙම ක්‍රීඩා පිටියේ විශේෂ ලබන්නේ. ඒ නිසා ඉතාමත් තියුණු තරගයක් වනවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම මෙම තරගාවලියේ වැඩිම ගෝල
ලබාගෙන ඇති ක්‍රීඩකයන් වන්නේ මෙම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් විශේෂයෙන්ම කොළඹ FC කණ්ඩායමේ සවුත් ශකීල් ඔහු ගෝල 8ක් වාර්තා කර තිබෙනවා. ඒ වගේම MI මොහමඩ් කොළඹ FC කණ්ඩායමේ ගෝල 5කුත් ඒ වගේම සෝඩස් කණ්ඩායමේ MAA අසීස් ගෝල 3කුත් ඒ වගේම MH අබ්දුල්ලා ගෝල 4කුත් වාර්තා කර තිබෙනවා. මෙම තරගාවලිය පුරාවටම එනිසා ඉතාමත් තියුණු තරගයක් අද දින මෙම දෙවන අවසන් පූර්ව තරගය වනවාට කිසිම සැකයක් නැහැ. එනිසා අපි බලමු කවුද අද දින ජයග්‍රහණය කළා. අවසන් මායි තරගයේ සඳහා සූචකම් ලබා කියා තරගය පස්වල තුනට ආරම්භ කිරීමටයි අපගේ සියලු කටයුතු සූදානම. එනිසා රැඳී සිටින්න ඔබ සියලු දෙනාටම හොඳ තරගයක් නැරඹීමේ බලාපොරොත්තුවෙන් මා දැනට සමුගන්නවා. ස්තුතියි.